සිල්දුනම සාදරයෙන් පිළිගන්නවා මූවිස් YouTube channel එකට. අද මම ඔයාලට අරගෙන ආවිලා තියෙන්නේ වරුන් ධවන්ගේ අලුතෙන්ම රිලීස් වුණ බේබී කියන අලුත්ම මූවි එක. ඉතින් කතාව පටන් ගන්න කලින් කියන්න ඕනේ මේ මූවි එක තෙරි කියන ටැමිල් මූවි එකට ගොඩක් සමානයි. ඔන්න කතාව පටන් ගද්දි වෙන්නනවා මරකල්ලියා මස් වලට ගන්න සත්තුන්ගේ ඇඟවල් ඇතුලේ දාගෙන ඇවිල්ලා එයාලා එළියට අරන් ඔක්සිජන් දීලා නැගිටවනවා. හැබැයි සමහර අය නැගිටින්නේ නැහැ. මේ අතරේ පොලිස් නිලධාරියෙක් මෙතනට එනවා. ඉතින් මේ ඇවිල්ලා කල්ලි ඔක්කොටම ගහලා එයාලව අල්ලගෙන ඉන්නකොට මෙයාට කෝල් එකක් එනවා. ඉතින් එයා ඒක ආන්සර් කරාම එයා දකිනවා එයාගේ දුව මේ කල්ලි කට්ටියක් මරන්න හදනවා. ඉතින් මෙයා මැරියොන්ට වැඳ වැටෙනවා. එයාගේ දුවට මුකුත් කරන්න එපා කියලා. ටිකකින් මැරියොන්ගේ බොස් මෙතනින් නැගිටලා පොලිස් නිලධාරියට එයාගේ නම බොස් කියනවා. ඒ වගේම දුව වොන්නම් එයාට මේ ඔත්තුව දුන්න කෙනාගේ නම දවස් 15ක් ඇතුළත හොයලා දෙන්න කියනවා. ඉතින් මේ වෙලාවේ මෙතන ඉන්න කෙල්ලෙක් කියනවා අනිවාර්යෙන් කවුරු හරි අපිව බේරගන්න එයි කියලා. ඉතින් අපි බලමු මෙයාලා බේරගන්න එන වීරයා කවුද කියලා. මම මූවි සීගර්. ඔන්න ඉතින් එක පුංචි ගෑනු ළමයෙක් ඉස්කෝලේ යන හොඳටම පරක්කු වෙලා පාරයිනට වෙලා තාත්තා බයික් එක හදනකම් බලන් ඉද්දි මෙතන තියෙන වතුර වලක් උඩින් වෑන් එකක් ගිහිල්ලා මෙයාව හොඳටම තෙමෙනවා. ඉතින් මෙයාගේ නම තමයි කුෂි. මේලා කුෂිට හොඳටම කේන්ති ගිහිල්ලා එයාගේ තාත්තට කතා කරනවත් එක්කම ඔන්න මෙයාගේ තාත්තා මෙතනින් නැගිටිනවා. මෙයාගේ නම තමයි ජෝන්. ඉතින් ජෝන් නැගිටලා වාහනේ පස්සේ පණ්ඩගෙන යන පටන් ගන්නවා. කොහොම හරි මෙයාලා වාහනේ පස්සේ පණ්ඩගෙන ඇවිල්ලා බයික් එක වෑන් එක ඉස්සරහින් නතර කරනවා. ඉතින් වෑන් එකේ ඩ්‍රයිවර් වෑන් එකේ එළියට බැහැලා ආවම ජෝන් ඩ්‍රයිවර්ට හොඳ පාඩමක් කියලා දෙන්න වගේ ළඟට ගිහිල්ලා ඩ්‍රයිවර්ට කියනවා දුවත් එමුණ මහත්තයත් එමුණ දැන් දෙන්නම සමානයි. ඉතින් වෙච්ච දෙයට දුවකින් සමාවරන් යන්න කියලා. ඉතින් ජෝන් කියන්නේ ගොඩක් අහිංසක කිසිම කෙනෙක් එක්ක රණ්ඩු වෙන්න යන්නේ නැති පාඩුවේ බේකරියක් කරගෙන ජීවත් වෙන කෙනෙක්. ඉතින් ඩ්‍රයිවර් කුෂිගෙන් සමාවරන් යන්න යනකොට කුෂි හුඟක් කේන්තින් බෑග් එක පොලේ ගහනවා. මොකද කුෂි හිතුවේ ජෝන් ඩ්‍රයිවර්ට හොඳ පාඩමක් කියලා දෙයි කියලා. ඉතින් කුෂි කියන්නේ ගොඩක් ඉක්මනට කේන්ති යන පුංචිම පුංචි අහිංසක ගෑනු ළමයෙක්. කොහොම හරි ටික වෙලාවකින් මෙයාලා ඉස්කෝලේට ආවම කුෂිගේ පන්තිය පටන් අරන්. ඉතින් කුෂි පන්තියට ඇවිල්ලා එයාගේ මිස්ටර් කතා කරාම මිස් තරහෙන් අහනවා ඇයි අදත් පරක්කෝ කියලා. ඉතින් කුෂි වෙච්ච දේවල් ටීචර් කියද්දි ටීචර් අහනවා ඇයි හේතුව අහුවම කතන්දර කියන්නේ කියලා. ඒ වගේම ජෝන්ව පෙන්නලා අර වගේ කවුද අයියා එහෙම දරුණු කෙනෙක් වගේ පේන්නේ කියලා අහනවා. ඉතින් කුෂි ටිකක් කල්පනා කරලා කියනවා එහිමගේ අයියා අවුරුදු ගානකට කලින් ආදරෙන් පැරදිලා ඉන්නේ ඒකයි ඔහොම පේන්නේ කියලා. ඊළඟට සින්දුවක් කියන්නේ ඉතින් මේ අතර වෙන්නනවා ජෝන් යාගේ බේකරියකට ඇවිල්ලා වැඩ පටන් ගන්නවා. ඒ වගේම ටීචර්ත් ඇවිල්ලා මෙයාලගේ බේකරියකින් කෑම ගන්නවා. ඉතින් මේ වෙලාවේ කුෂි ජෝන්ට කියනවා එයාගෙන් සල්ලි ගන්න එපා කියලා. ඉතින් ටීචර් ස්තුති කරලා යන්න යනවා. ඉතින් මේකෙන් පේන්නේ ජෝන් ගොඩක් හොඳ තාත්තා කෙනෙක්. ඒ වගේම එයාගේ මුළු ජීවිතේම කුෂි කියලා. ඉතින් ඒකෙන් පස්සේ ඔන්න ඊළඟ දවසෙත් මෙයාලා පරක්කු වෙලා ඉස්කෝලේට එනවා. මේ වෙලාවේ කුෂි ජෝන්ට කෑ ගහනවා. මෙහෙම ගියොත් එයාට ඊළඟ වසරට යන්න තව අවුරුදු 3ක්වත් යයි. ඒ වගේම ටීචර්ත් එයාට හැමදාම හොඳටම බනිනවා කියලා. මේ වෙලාවේ ජෝන් කියනවා ආරක්ෂාව තමයි ගොඩක් වැදගත් කියලා. ඉතින් කුෂි ඔයාම ඕක ඇවිල්ලා අපේ ටීචර්ට කියන්න කියලා එයාගේ පන්තියට යනවා. ටිකින් කුෂි පන්තියට ආවම ටීචර් ඇවිල්ලා හැමදාම හේතු කියනවා කියලා කුෂිට එළිය හිටගෙන ඉන්න කියනවා. හැබැයි මේ අතරේ ටීචර් ජෝන් එනව දැකලා කුෂිට ඇතුළට එන්න කියනවා. ඉතින් කුෂිට තේරෙනවා ටීචර් මොකක් හරි අදහස ජෝන් ගැන තියෙනවා කියලා. ටිකින් ජෝන් ඇවිල්ලා ටීචර්ගෙන් සමාවරන් යන්න හදනකොට ටීචර් කියනවා කෙල්ලෙක් නිසා ඔහොම ඉන්න එපා කියලා. ඉතින් ජෝන්ට තේරෙනවා කුෂි ටීචර් බොරුවක් කියලා. ඒ වගේම ටීචර් මලයාලම් වලින් කියනවා රවුල කොණ්ඩේ කපලා පිළිවෙලට ඉන්න කියලා. ඉතින් ජෝන් යා මලයාලම් දන්නේ නැහැ කියලා යන්න යනවා. ඊළඟ දවසේ ජෝන් බේකරියේ ප්‍රශ්නයක් නිසා කුෂිව ගන්න පරක්කු වෙලා ඉස්කෝලේට ආවම දකිනවා කුෂිගේ මූණේ කැල්ලක් තියෙනවා. ඉතින් එයා ඒක ගැන අහුවම කුෂි කියනවා ළමයෙක් එයාට බේකරි කියලා කතා කරා. ඉතින් එයා එහෙම කියන්න එපා කියලා කිව්වම කුෂිගේ මූණට එකක් ගැහුවා කියලා. හැබැයි කුෂි කියනවා එයා ඒත් රණ්ඩු වෙන්න ගියේ නැහැ. මොකද ජෝන් එයාට කාතේකව රණ්ඩු වෙන්නේ නැතුව හැමෝත් එක්කම ආදරෙන් ඉන්න කියලා තියෙන නිසා කියනවා. මේ වෙලාවේ ජෝන් කුෂිගෙන් ඒක අසාධාරණයි නේද කියලා අහලා කාට හරි දෙයක් තේරෙන්නේ නැත්නම් තේරෙන භාෂාවෙන් කියලා දුන්නට කමක් නැහැ කියලා කියනවා. ඉතින් ඒත් එක්කම කුෂි ගිහලා එයාට ගහපු කොල්ලට ගහනවා. ඊළඟ දවසේ මෙයාලා දෙන්න පල්ලියට ඇවිල්ලා ඉන්නවා. කුෂිගේ ටීචර් මෙයාලට පල්ලියට එන්න කියලා තියෙන නිසා. ඉතින් ටික වෙලාවකින් ටීචර් ඇවිල්ලා අහනවා ඇයි ළමයිව දරුණු කරන්නේ? බයිබලෙත් කියලා තියෙනව නේද? සතුරන්ට ප්‍රේම කරන්න කියලා. ඉතින් ජෝන් කියනවා කුෂිට ආත්ම ආරක්ෂාව ටිකක් ඉගෙනුවා විතරයි කියලා. ඔන්න ඒත් එක්කම කතාව මුලදී පෙන්නපු කෙල්ලන්ව ඩීල් කරන කල්ලියේ බොස් ඇවිල්ලා ජෝන්ගේ වෑන් එක හපනවා. ඉතින් කුෂි මෙයාලට බනිද්දි මෙයාලා කුෂිගේ ළඟට එනවා. ඒත් එක්කම ජෝන් එයාලගෙන් සමාව අරන් කුෂිත් එක්ක වෑන් එක නගලා මෙතනින් යන්න හදනකොටම ටීචර් ඇවිල්ලා යාවත් ගෙදර ගාවින් දාගෙන යන්න කියනවා. ටික වෙලාවකින් ටීචර් ගෙදරට කියලා පාර කියලා තියෙන පොලිසියට. ඔන්න ඒත් එක්කම ටීචර් වෑන් එක පිටිපස්සෙන් බොස් එයාගේ මැරයොත් එක්ක ගෙනියන ගමන් හිටපු කෙල්ලෙක්ව එළියට ගන්නවා. ඉතින් ටීචර් මෙයාව බේරගෙන තියෙන්නේ මැරයොන්ගේ අතින් ජෝන්ගේ වාහනේ හැප්පුණ වෙලාවේ. කොහොම හරි ටීචර් කෙල්ල පොලිසියට එක්කන් යන අතරේ කුෂි ටීචර් පස්සේ පොලිසිය ඇතුළට යනවා. ඉතින් ජෝන් ගොඩක් කලබල වෙලා බයෙන් වගේ පොලිසිය ඇතුළට එනවා. ඇවිල්ලා කුෂිව මේ දේවල් වලින් ඈත් කරන්න කියලා ටීචර්ට බනිනවා. ටිකකින් මෙතනට කතාව මුලදී පෙන්නපු පොලිස් නිලධාරියා එනවා. මෙයාගේ නම DCP රාම්. ඉතින් රාම් ඇවිල්ලා මෙයාලගේ මොකද්ද ප්‍රශ්නේ අහලා ජෝන්ව දැකලා එයාගේ
එයාගේ නම මොකක්ද අහනවා. ඉතින් ජෝන් එයාගේ නම කිව්වම රාම් හොඳට කල්පනා කරලා ජෝන්ගෙන් අහනවා IPS පුහුණු කඳවුරේ හිටියා නේද කියලා. මේ වෙලාවේ ජෝන් කියනවා අනේ මම එච්චර ඉගෙන ගත්තේ නෑ සර්. මම පුංචි බේකරි එකක් කරන්න කියලා. හැබැයි මෙයා මෙතෙන්දී කතා කරන්නේ මලයාලම් වලින්. ඉතින් ටීචර් පුදුම වෙනවා. එදා මලයාලම් දාන්නේ නෑ කියපු කෙනා අද හොඳට මලයාලම් කතා කරනවා දැකලා. ඉතින් ජෝන් වැරදීමකින් දැනුත් ආවේ කියලා මෙතනින් ඉක්මනට යන්න හදනකොට මේ DCP රාම් කියන පොලිස් නිලධාරියා සත්‍ය කියලා කතා කරනවා. ඉතින් ජෝන් ටිකක් බය වෙලා වගේ එයා දිහා බලනවා. හැබැයි රාම් කතා කරලා තියෙන්නේ වෙන පොලිස් නිලධාරියට. ඉතින් ජෝන් එහෙමම කුෂිත් එක්ක ගෙදර එනවා. ඉතින් රෑ වෙලාව ජෝන් ගෙදර ඇවිල්ලා කුෂි නිදි කරවලා එනවත් එක්කම ගෙදර ලයිට් ඕෆ් වෙනවා. ඉතින් එයා එළියට ඇවිල්ලා බලද්දි ජෝන් දකිනවා අර මැරකල්ලියයි එයාලගේ බොස් කියන කෙනයි ගේ ඉස්සරහා ඉන්නවා. ජෝන් මෙයාලගේ බොස්ගෙන් ඇයි කියලා අහනවත් එක්කම මැරෝ ටික ජෝන්ට හොඳටම ගහන්න පටන් ගන්නවා. මොකද එයාලට විරුද්ධව පැමිණිලි කරන්න පොලිසියට ගියා කියලා. මේ අතරේ ඉස්කෝල් ටීචර් ජෝන් කවුද කියලා Google එකට ජෝන්ගේ ෆොටෝ එකක් දාලා හොයන්න පටන් ගන්නවා. ඒ වගේම මේ වෙලාවේ DCP රාම් ටීචර් පොලිසියට ගෙනාවු කෙල්ල වෙනුවට එයාගේ දුව මාරු කරගන්නවා. කොහොම හරි මැරෝගේ ලොක්කා ජෝන්ගේ ගෙදරට එනවා. ඉතින් මෙයාගේ නම තමයි රාවෝ. ටිකින් මැරෝ සත්‍යයට හොඳටම ගැහුවට පස්සේ රාවෝ කියනවා මේකව ඉවරයක් කරලා දාන්න කියලා. ඒ වගේම බොස් කියනවා මෙයාගේ දුවවත් ඉවරයක් කරන්න කියලා. ඉතින් බොස් සත්‍යගේ දුව මරන්න කියපු ගම සත්‍ය ඔළුව උස්සනවා. ඒ වගේම ටීචර් දැනගන්නවා ජෝන් කියන්නේ පොලිස් නිලධාරියෙක් කියලා. උනිදි මැරෝගේ ලොක්කා රාවෝ ජෝන් කවුද කියලා අඳුරගෙන හොඳටම බය වෙනවා. මේ වෙලාවේ DCP රාම් ජෝන් කියන්නේ අවුරුදු 6කට කලින් හිටපු IPS සත්‍ය වර්මා කියලා කියනවත් එක්කම ජෝන් මැරෝන්ට හොඳටම ගහන්න පටන් ගන්නවා. ඉතින් මෙයාගේ ඇත්ත නම තමයි සත්‍ය වර්මා. ඉතින් සත්‍ය මැරෝන්ට හොඳටම ගහලා පුළුවන් නම් දුවට අතක් හරි තියලා පෙන්නන්න කියනවා. මේ අතරේ ටීචර්ත් මෙතනට එනවා. ටිකින් සත්‍ය මැරෝ ඔක්කොටම ගහලා ඉවරයක් කරලා දානවා. ඉතින් සත්‍යයි ටීචර් ඔහු මූණට මූණ බලන් ඉන්නවත් එක්කම අවුරුදු 6කට කලින් සත්‍යයි කතාව පටන් ගන්නවා. ඉතින් කතාව පටන් ගන්නේ ළමයි දෙන්නෙක් ඉස්කෝලේට යනකොට එයාලගේ පන්තියේ මැරකල්ලියක් ඇවිල්ලා කලින් දවසේ බීලා නිදාගෙන ඉන්නවා. ඉතින් ඒක ළමයි කද සමුදා ඉස්කෝලේ දවසේ කියලා එයාලට යන්න කිව්වම මැරෙක් මෙයාට ගහලා එලවනවා. ඉතින් ටික වෙලාවකින් ළමයි ගුරුවරු හැමෝම මෙතනට වෙලා මුකුත් කරගන්න බැරුව බලන් ඉන්නවා. ටිකින් ඉන්ස්පෙක්ටර් කෙනෙක් ඇවිල්ලා මෙයාලට යන්න කියනවා. හැබැයි මැරෙව ඉන්ස්පෙක්ටර් කෙනෙක් ඇවිල්ලා hina වෙලා මෙයාගේ ඔළුවට බෝතලයකින් ගහනවා. මේ වෙලාවේ පොලිස් නිලධාරියෙක් සත්‍යයට කතා කරලා මේ ගැන කියනවා. හැබැයි කිසිම දෙයක් කියන්න යන්නේ නැතුව වැඩි වෙලාවක් යන්න කලින් ඉස්කෝලේට එනවා. ඇවිල්ලා මැරෙව ඉන්න තැනට ගිහිල්ලා මැරෙක්ට දොර ලොක් කරන්න කියලා පන්තිය පටන් ගන්නවා. මේ අතර එක මැරෙක් මෙයාට ගහන්න එනවා. හැබැයි මෙයා ගහන එකපාරෙන් එයා විසික් වෙලා යනවා. ඉතින් හැමෝම මෙයාට බය වෙනවා. ඒත් එක්කම මෙයා තුවක්කුව අරන් පැත්තකින් තියලා කළු ලෑල්ල උඩ තියෙන වේවැල අරන් එක එක්කෙනාගෙන් 3 වසර පොතකින් ප්‍රශ්න අහන්න පටන් ගන්නවා. ඉතින් වැරදියට උත්තර දුන්නම වැරදියට උත්තර දුන්න කෙනාට විතරක් නෙමෙයි වටේ ඉන්න අයටත් හොඳටම ගුටි කන්න වෙනවා. ඉතින් එක මැරෙක්ගෙන් ප්‍රශ්නයක් අහන්න කතා කරාම එයා ඇවිල්ලා කියනවා එයා දෙකේ වන්තියට විතරයි ගියේ කියලා. ඉතින් සත්‍යය ට්වින්කල් ට්වින්කල් ලිටල් ස්ටාර් සින්දුව කියලා ආයෙත් ඒක කියන්න කියනවා. ඉතින් මම සින්දුව පටන් ගන්නෙ ට්වින්කල් ට්වින්කල් ලංකල් සුපර්ස්ටාර් කියලා. ඉතින් සත්‍ය හැමෝටම ගහලා තුනේ පන්තිය පාස් වෙන එක කොච්චර අමාරුද කියලා මෙයාලට තේරුම් කරලා මෙතනින් එක යනවා. ඔන්න ඊළඟට පෙන්නනවා කතාවේ දුෂ්ටයා මෙයාගේ නම බාබර්. ඉතින් මෙයා කරන්නේ පොඩි ගෑනු ළමයිව විකුණන එක. මේ වෙලාවේ බාබර් කෙනෙක්ට ඩීල් කරපු කෙල්ලෙක්ව මගදී ගෙනියන ගමන් මෙයා දූෂණය කරා කියලා මෙයාව මෙතනම ඉවර කරලා දානවා. ඊට පස්සේ පුටුවෙන් වාඩි වෙලා මෙයාගේ රවුල කපන කෙනාට කතා කරලා රවුල කපන අතරේ යාට කියනවා ඔයාගේ දුව තමයි අර මනුස්සයා දූෂණය කරේ. ඒකයි මම යාට එහෙම කරේ කියලා. ඉතින් මෙයාට hina වෙන්න කියලා දුක නම් කපන්න කියලා මෙයාගේ බෙල්ල දැලිපියට තියලා දෙනවා. හැබැයි මෙයා එහෙම කරන්නේ නැතුව ගොඩක් දුකෙන් කෑ ගහලා අඬාගෙන යනවා. ඊළඟට පෙන්නනවා සත්‍ය අම්මගේ කීමට කෙල්ලක බලන්න ඇවිල්ලා ඉන්නවා. හැබැයි මෙයා කැමති නැහැ ඇරේන්ජ් මැරේජ් එකකට. කොහොම හරි කෙල්ල මෙයා පිළිගන්න මෙතෙන්දී සින්දුවක් කියනවා. ඉතින් ඒකෙන් පස්සේ සත්‍ය කෙල්ලත් එක්ක තනියම කතා කරන්න ඕනි කියලා යනවා. මේ වෙලාවේ කෙල්ල කියනවා එයාට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා. එයා ගෙදර ආයට තමයි ආ පොලිස් නිලධාරියට බඳලා දෙන්න ඕනි කියලා. ඉතින් සත්‍ය ගොඩක් සතුටින් නටන්න පටන් ගන්නවා. ඒකෙන් පස්සේ මෙයා අම්මත් එක්ක ගෙදර යන ගමන් ඉද්දි ළමයෙක් ඇවිල්ලා එයාගේ මොන හරි ගන්න බැරි නම් එයාට කන්න හරි දෙන්න කියනවා. ඉතින් මේ වෙලාවේ ළමයි බාරව ඉන්න කෙනා ඇවිල්ලා සත්‍යට එයාගේ අනාගත බිස්නස් විනාශ කරන්නේ නැතුව මෙතනින් පරිස්සමෙන් යන්න කියනවා. ඉතින් ඒකෙන් පස්සේ සත්‍ය අම්මට ටික වෙලාවක් වාහනේට වෙලා ඉන්න කියලා කලින් මෙයාට සද්ද දාපු ළමයිව බාරව ඉන්න කෙනා ඉන්න තැනට එනවා. ඇවිල්ලා මෙයාට එකක් ගහලා මගේ නම සත්‍ය වර්මා කියලා කියනවා. ඉතින් මේ වෙලාවේ වටේ හිටපු යාචකයෝ වගේම තව එක එක කට්ටිය සත්‍යයට ගහන්න මෙතනට එනවා. හැබැයි සත්‍යය කිසි කෙනෙක් ගණන්වත් ගන්නේ නැතුව සත්‍යයට ගහන්න එන හැම කෙනාටම දුවන්න ගහනවා. ඉතින් සත්‍ය ඒත් නවතින්නේ නැතුව මෙයාලගේ පස්සෙන් එලවගෙන ඇවිල්ලා මෙයාලට හොඳටම ගහනවා. මේ අතරේ ළමයිගෙන් වැටගත්ත කෙනා කෑ ගහනවා කවුරු හරි පොලිසියට කතා කරන්න කියලා. ඉතින් මම තමයි පොලිසිය සත්‍ය වර්මා කියලා සත්‍ය කියනවා. ඉතින් ඊළඟට පෙන්නනවා ලේඩි ඩොක්ටර් කෙනෙක් සත්‍යගෙන් ගුටි කාපු මිනිස්සුන්ට බෙහෙත් දානවා. ඉතින් මෙයාගේ නම තමයි මීරා. මීරා මෙයාලගෙන් අහනවා මොකද්ද උනේ කියලා. ඉතින් මෙයාලා කියනවා පොලිස් නිලධාරියෙක් මෙයාලට නිකරුණේ ගැහුවා කියලා. ඉතින් මීරා සත්‍යගේ යාළුවා ජැකීට කියනවා ඔයාගේ සර්ට එන්න කියන්න කියලා. ඉතින් සත්‍ය මෙතනට ආවම මීරා යාට බනිනවා මිනිස්සුන්ට ගහන ලේසි. හැබැයි මිනිස්සුන්ට ඒවයින් හොඳ වෙන්න මාස ගණන් දුක් විඳින්න ඕනි කියලා. මේ වෙලාවේ සත්‍ය මීරාට කියනවා මේ මිනිස්සු කාත් කවුරුත් නැති ළමයිගේ ඇස් පුච්චලා කකුල් කඩලා හිඟා කන්න යවුවා. ඒකයි මම මෙයාලට ගැහුවේ. ඉතින් ඒක වැරදිද කියලා. මේ ගැහුවම මීරා ගැස් වලට කඳුළුත් එනවා.
මෙතනට අර ළමයි ඇවිල්ලා සත්‍යයට ගොඩක් ස්තුති කරනවා. එයාලගේ ඇස් අතපය හදන්න හොස්පිටල් එකට එයාලව ගෙනාපු එකට. ඉතින් ළමයි ගියාට පස්සේ මීරා සත්‍යගෙන් ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද අහලා සත්‍ය නෑ කිව්වම ඕකේ කියලා යන්න යනවා. ඉතින් සත්‍ය මොකද්ද ඕකේ කියන එකෙන් අදහස් කරේ කියලා මීරාගෙන් අහුවම එයා කියනවා 8:30ට එයා ඕෆ් වෙනවා කියලා. රෑ වෙලා මීරා බස් එකට නැග්ගම සත්‍ය බස් එකේ ඉන්නවා. ඉතින් සත්‍ය මුලින්ම අහන්නේ මොකද්ද ඕකේ කියන එකෙන් අදහස් කරේ කියලා. මේ වෙලාවේ මීරා කියනවා එයාට මේ වෙනකන් හමුුණ හැම කෙනෙක්ටම එයාගේ හදවත නෝ කියලා කිව්වේ. හැබැයි පළවෙනි පාරට සත්‍ය වෙනුවෙන් ඕකේ කිව්වා කියලා. ඉතින් මීරා සත්‍යගෙන් නැයිවාට කවුරුත් නැත්තේ කියලා ඇහුවම සත්‍ය කියනවා එයාගේ කොල්ල විතරක් ඉන්න තැන්වලට ඉතින් එයාට හරියන කවුරුත් හම්බුනේ නැහැ කියලා. ඉතින් මෙයාලා දෙන්න ඔහොම එක එක දේවල් කතා කර කර යනකොට දෙන්නට දෙන්න ගොඩක් ලං වෙනවා. ඉතින් ඊළඟට පෙන්නනවා බාබර්ගේ පුතා ඇවිල්ලා බාබර්ට කියනවා එයාට හැමෝම සැලුට් කරන්න ඕනි කියලා. ඉතින් බාබර් එයාට කවුද වෙන්න ඕනි කියලා ඇහුවම එයා කියනවා එයාට මිනිස්ටර් කෙනෙක් වෙන්න ඕනි කියලා. ඉතින් බාබර්ට එකට ගොඩක් සතුටු හිතෙනවා වගේම හැමෝටම කියනවා එයාගේ පුතා මුදල් ඇමති වෙනවා කියලා. ඉතින් මේ වෙලාවේ හැමෝම එයාට චියර් කරන්න පටන් ගන්නවා. ඒකෙන් පස්සේ ඊළඟ දවසේ උදේ සත්‍ය වැඩට යනකොට එයාගේ අම්මා එයාගේ වාහනේ ඉන්නවා. හැබැයි සත්‍ය අම්මට රජයේ වාහන පෞද්ගලික දේවල් වලට පාවිච්චි කරන්න හොඳ නැහැ කියලා ටැක්සි එකක යවනවා. ඊට පස්සේ සත්‍ය කෙලින්ම එන්නේ මීරාව හම්බෙන්න. ඉතින් මීරා මෙතනට එනවා දැකලා සත්‍යයට උන් හිටි තැන් අමතක වෙනවා. මේ වෙලාවේ සත්‍ය මීරාගෙන් කොහෙද යන්නේ කියලා අහලා එයාව ගිහිල්ලා බස්සන්නම් කියනවා. හැබැයි මීරා එක හොඳ නැහැ මේක රජයේ වාහනයක් කිව්වම සත්‍ය රජයේ වාහන තියෙන්නේ මිනිස්සු වෙනුවෙන් තමයි කියලා කියනවා. ටික වෙලාවකින් මෙයාලා ඉවර තියෙන්නේ මීරාගේ යාළුවෙක්ගේ ගෙදර ඉවෙන්ට් එකකට. ඉතින් මේ වෙලාවේ සින්දුවක් යන්නේ. ඉතින් ඒකෙන් පෙන්නනවා සත්‍ය මීරායි ගොඩක් ලං වෙනවා. මේ වෙලාවේ සත්‍ය කට්ටියට බීම අල්ලගෙන ඇවිල්ලා මීරාට බීම එක දෙනකොට සත්‍යගේ අම්මත් මෙතන ඉන්නවා. ඉතින් ඊළඟට පෙන්නනවා සත්‍ය එළවලු කපන අතරේ මීරායි සත්‍යගේ අම්මයි දෙන්න කතා කරනවා. ටික වෙලාවකින් සත්‍යගේ අම්මා ඇවිල්ලා කියනවා එයාට මේ වගේ ලේඩියෙක් නම් කොහෙත්ම ඕනි නෑ කියලා. ඉතින් ඒකෙන් පස්සේ රෑ වෙලා සත්‍ය මීරාව ගෙදර ඇරලවන්න එනවා. හැබැයි මීරාට තේරෙනවා මේ වෙලාවේ සත්‍ය ගොඩක් දුකෙන් ඉන්නේ කියලා. ඉතින් ඇත්තටම වෙලා තියෙන්නේ ගෙදරදී මීරායි අම්මයි කතා වෙලා සත්‍යව ටිකක් බය කරන්න එහෙම කරලා තියෙන්නේ. මේ අතර පේනනවා කලින් අම්මා මීරාට කැමතියි කියනවා වගේම මීරාත් අම්මට කැමති වෙනවා. ඉතින් මීරා වුණ දේ සත්‍යයට කිව්වම සත්‍ය ගොඩක් සතුටු වෙනවා. ඉතින් ඒ සිද්ධියෙන් පස්සේ ඊළඟට සත්‍ය පොලිසියට ගියාම දකිනවා බංකුවේ ගෑනු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි වාඩි වෙලා ඉන්නවා. ඉතින් යාලා දෙන්නම ඇතුළට අරන් මොකද්ද ප්‍රශ්නේ කියලා ඇහුවම පිරිමි කෙනා ගොළු භාෂාවෙන් සත්‍යයට මොනවද කියන්න උත්සාහ කරනවා. ඉතින් ඒත් එක්කම ගෑනු කෙනා සත්‍යයට කියනවා එයාලා පොලිසියට ආවේ දවස් 10කට කලින් එයාලගේ දුව අතුරුදහන් වුණ නිසා කියලා. මෙයාලගේ දුවගේ නම තමයි අම්බා. මේ වෙලාවේ සත්‍ය අහනවා ඇයි දවස් 10ක් යනකම් පැමිණිලි කරේ නැත්තේ කියලා. ඉතින් මෙයා කියනවා එයාලා පැමිණිලි කරා ඒ වගේම පොලිස් නිලධාරියෙක් මෙයාලගේ රුපියල් 10000කුත් ගත්තා. හැබැයි අන්තිමේදී එයාලා කිව්වා අම්බා කොල්ලෙක් එක පැනලා ගිහිල්ලා කියලා. හැබැයි මේ දෙන්න ඒක විශ්වාස කරන්නේ නැහැ කියලා ගොඩක් දුකෙන් සත්‍යගෙන් මෙයාලගේ දුව හොයන්න උදව් ඉල්ලනවා. ඉතින් අම්බා හොයන්න සත්‍යම පටන් ගන්නවා. මුලින්ම CCTV චෙක් කරනවා වගේම ගෑනු ළමගේ ඉස්කෝලේ ගිහිල්ලත් බලනවා. කොහොම හරි සත්‍ය අම්බා ඉස්කෝලේ ඉවර වෙලා බස් එකේ ගෙදර යනවා CCTV වලින් හොයාගන්නවා. ඉතින් මෙයා අම්බා බස් එකෙන් බහින තැනට ඇවිල්ලා ඉන්නකොට මෙතන ඉන්න බල්ලෙක් වාහන පස්සේ දුවනවා. ඉතින් සත්‍යයට මේක ගැන සැක හිතිලා කඩේ මුදලාලිගෙන් මේක ගැන අහනවා. මුදලාලි කියනවා අම්බා මේ බල්ලට හැමදාම කන්න දුන්නා. ඉතින් අම්බා නැති වුණ දවසේ ඉඳන් මෙයා වාහන පස්සේ දුවන්න පටන් ගත්තා කියලා. හැබැයි මෙයා හැම වාහනේ පස්සෙම දුවන්නේ නැහැ. ඉතින් ටිකක් කලලා බලන් ඉන්නකොට මෙයා දුවන්නේ කළු වාහන පස්සේ විතරයි. ඔන්න මේ වෙලාවේ සත්‍යයට තේරෙනවා බල්ලා දුවන්නේ අම්බව පැහැරගත්ත කළු වාහනයක් පස්සේ කියලා. ඉතින් සත්‍ය බල්ලවත් වාහනේ දාගෙන ළඟම තියෙන ATM මැෂින් එකකට ඇවිල්ලා CCTV චෙක් කරනවා. ඉතින් ඔන්න මේ වෙලාවේ සත්‍ය දැනගන්නවා අම්බව කළු ජීප් එකකින් කට්ටියක් පැහැරගත්තේ කියලා. ඒ වගේම මේ ATM එකට කිලෝමීටර් 6කට දුරින් තියෙන ATM CCTV එකේ ඒ කළු ජීප් එක නැහැ කියලා මෙයාගේ යාළුවා ජැකී මෙයාට කියනවා. ඉතින් සත්‍ය කිලෝමීටර් 6ක් ඇතුළත තියෙන පාරවල් බ්ලොක් කරලා සම්පූර්ණයෙන්ම පරීක්ෂා කරනවා වගේම ඇම්බියුලන්ස් එකක සූදානම් කරලා තියාගන්නවා. ඊළඟ දවසේ සත්‍ය අම්බව හොයාගෙන යනකොට බල්ලා ඉවෙන් අම්බා ඉන්න තැනට යනවා. ඉතින් සත්‍ය බල්ලගේ පස්සෙන් ආවම අම්බගේ පොත් බෑග් එක මෙතන තිබිලා හම්බෙනවා. ඉතින් මෙයා අම්බගේ බෑග් එක බල ඉන්නකොට මෙතනින් අම්බා එළියට ඇවිල්ලා සත්‍යයට අයියේ කියලා කතා කරනවා. ඉතින් සත්‍ය අම්බා ළඟට දුවගෙන යනකොට බාබර්ගේ පුතා අම්බට පෙට්‍රෝල් දාලා ගිනි තියලා යන්න යනවා. ඉතින් සත්‍ය ඉක්මනින් යාගේ යුනිෆෝම් එක ඉරලා අම්බව බේරගෙන ඇම්බියුලන්ස් එකට දෙනවා. ටික වෙලාවකින් ડોක්ටර් ඇවිල්ලා කියනවා දරුවා බේරගන්න බැරි වුණා පිච්චිච් එකෙන් වෙච්ච ඩැමේජ් එක වැඩි කියලා. මේ වෙලාවේ සත්‍ය ડોක්ටර්ගෙන් අහනවා එයා කොහොමද දැන් අම්බගේ දෙමව්පියන්ට එයාලගේ දුව එයාලත් එක්ක ගෙදර යන්න එන්නේ නැහැ කියන්නේ කියලා. ඊළඟ දවසේ අම්බගේ තාත්තට අම්බගේ අවසන් කටයුතු කරද්දි මතක් වෙනවා අම්බත් එක්ක සතුටින් හිටපු කාලය. ඒකෙන් පස්සේ අම්බගේ තාත්තා ඇවිල්ලා අම්බ ඇඳපු සත්‍යගේ චිත්‍රයක් පෙන්නලා සත්‍ය කියන්නේ අම්බගේ වීරයෙක් කියලා කියනවා. ඉතින් අම්බගේ තාත්තා අහනවා ඇයි සත්‍යට එයාව බේරගන්න බැරි වුණේ කියලා. ඊළඟට වෙන්නනවා රෑ වෙලා සත්‍යට මතක් වෙනවා අම්බගේ කකුල් කඩලා පෞද්ගලික තැන් වලට යකඩයකුත් අතුල් කරලා කියලා ડોක්ටර් කියපුවා. ඔන්න ඊළඟ දවසේ සත්‍ය කෙලින්ම එන්නේ බාබර්ගේ ගෙදරට. ඉතින් සත්‍ය බාබර්ගෙන් එයාගේ පුතාව ඇහුවම එයා ටීවී එක පෙන්නනවා. ඉතින් ටීවී එකේ නිවුස් වලට පෙන්නනවා බාබර්ගේ
බාබර්ගේ පුතා ඡන්දෙන් දිනලා ඉන්නවා. දැන් ඉතින් බාබර්ගේ පුතා මිනිස්ටර් කෙනෙක්. ඒ කියන්නේ සත්‍යයට එයාව ඇරස් කරන්න ලේසි වෙන්නේ නැහැ. ඉතින් බාබර් සත්‍යයට එයාගේ පුතාට ඉස්සරහට සැලුට් කරන්න කියලා සත්‍යයට යන්න කියනවා. සත්‍ය එතනින් ඇවිල්ලා වෙච්ච දේ ගැන ගොඩක් පසුතැවෙනවා. මේ වෙලාවේ සත්‍ය ජැකීට කියනවා අපිට සාක්ෂි තියෙනවා, උසාවියේ අනුමැතිය තියෙනවා. ඉතින් බාබර්ගේ පුතාව ඇරස් කරන්න අවශ්‍ය හැම දෙයක්ම තියෙනවා කියලා. මේ වෙලාවේ ජැකී විහිළු කරන්න එපා සර් කියලා නිවුස් පේපර් එකක් අරන් දවසකට ඉන්දියාවේ අම්බා වගේ ගෑනු ළමයි කොච්චර දූෂණය වෙනවද? හැබැයි බාබර්ගේ පුතාලා වගේ කට්ටිය දවස් 10 නිදාස් වෙලා ඇවිල්ලා අපිට hina වෙවි යනවා. ඒ වගේම අපිව පිටපලාතකට මාරුත් කරනවා කියලා ජැකී ගොඩක් හිතේ වේදනාවේ වැඩිකාරයන්ට අපිට දඬුවම් කරන්න බෑ කියලා කියනවා. මේ වෙලාවේ සත්‍ය ජැකීගෙන් අහනවා ඔයා පොලිස් නිලධාරියෙක් නැතුව සාමාන්‍ය කෙනෙක් වුණා නම් මොකද කරන්න කියලා. ජැකී කියනවා මම වුණා නම් ඒ වගේගේ කට කඩලා මේ වගේ පිදුරු ගොඩකට දාලා ගිනි තියනවා කියලා. මේ අතරේ ජැකීගේ අතින් සත්‍යගේ සිගරට් එකේ අත වැදිලා බිමට වැටෙනවා. ඉතින් ජැකී සමා වෙන්න සර් කියලා සිගරට් එක ඇහිඳලා පැත්තකට විසික් කරනවා. හැබැයි සිගරට් එක බිමට වැටුණා විතරයි එතන ඉඳන් පිදුරු කොට පැත්තට ගින්නක් ගිහිල්ලා පිදුරු ගොඩ ඇවිලෙන්න පටන් ගන්නවා. ඔන්න ඒත් එක්කම මෙතනින් මිනිස්සෙක් එළියට එනවා. හැබැයි මෙයාගේ ඔළුවේ තියෙන ගෝණිය නිසා මෙයා කවුද කියලා අඳුරගන්න බෑ. හැබැයි සත්‍ය මෙයාට පයින් ගහලා දන ගස්සලා ඔළුවේ තියෙන ගෝණිය ගලවනවා. ඉතින් මේ බාබර්ගේ පුතා. මේ අතරේ පෙන්නනවා සත්‍ය මෙයාගේ යාළුවොත් එක්කම කලින් දවසේ මෙයාව අල්ලගෙන මෙයාගෙන් ඇයි කියලා අහනවා. මෙයා සත්‍යයට උත්තර දෙනවා එයාට එහෙම කරන්න පුළුවන් නිසා කියලා. ඉතින් සත්‍ය මෙයාගේ තාත්තා මෙයාට සැලුට් කරන්න කිව්වා කියලා සැලුට් කරලා ජැකීට කියනවා මෙයාගේ තාත්තට කෝල් කරන්න කියලා. වැඩි වෙලාවක් යන කලින් මෙතනට මීඩියා වලින් ඇවිල්ලා ඉන්නවා වගේම බාබරුත් ඇවිල්ලා ඉන්නවා. ඉතින් එයා ඇවිල්ලා සත්‍යයත් එක්ක කතා කරලා එයාට එයාගේ පුතාත් එක්ක කතා කරාට පස්සේ සත්‍යයට ඕන නම් එයාගේ පුතාව හිරේ දාන්න කියලා දැන් පුතාත් එක්ක කතා කරන්න ඕනි කියලා එයා කොහෙද ඉන්නේ අහනවා. ඉතින් සත්‍ය ටිකක් කල්පනා කරලා එයා ඉන්නේ මේ පැත්තේ කියලා පුතාව පෙන්නනවා. ඕන්න මේ වෙලාවේ තමයි බාබර්ට එයාගේ පුතාව දැකම සිහි විකල් වෙන්නේ. මේ අතරේ ඩෙඩ් බොඩි එක චෙක් කරපු ડોක්ටර් ඇවිල්ලා සත්‍යයට කියනවා මේ වගේම තව 4 දෙනෙක්වත් මරලා තියෙනවා. ඉතින් මේ 5 දෙනාගේම ලිංගික අවයව ڇප්ප කරලා වගේම දවස් 3ක් තිස්සේ දරුණු මද හිංසන දීලා කියලා. ඉතින් ડોක්ටර් මේ කියන දේවල් බාබර් රාගෙන ඉඳලා සත්‍යයට කියනවා එයාට මේ දේ කරපු කෙනාව කොහොම හරි හොයලා දෙන්න කියලා. මේ වෙලාවේ සත්‍ය කියනවා කොහොමද සර් එහෙම හොයන්නේ? මොකද මේක කරලා තියෙන්නේ මෙයා දූෂණය කරපු දුවෙක්ගේ කවුරු හරි වෙන්න පුළුවන්. සමහර විට මෙයාගේ නෑදෑයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් DCP සත්‍ය වර්මා වෙන්න පුළුවන් කියලා මෙතනින් යන්න යනවා. ඔන්න දැන් ආයෙත් වර්තමානයේ පෙන්නනවා. මේ වෙලාවේ සත්‍ය මැරියොන්ගේ ලේයස් කරන ගමන් ඉද්දි මෙතනට කුෂි ඇවිල්ලා කොහෙද එයාව දාලා ගියේ කියලා අහලා සත්‍ය වැළඳ ගන්නවා. ඉතින් සත්‍ය ටීචර් මුකුත්ම කියන්න එපා කියලා මෙතෙන්දි කියනවා. රැ වෙලා සත්‍ය ජැකී එක්ක මැරිච්ච අයව ඇලපාරකට දානවා. හැබැයි සත්‍ය කියනවා එක පොඩි එකක් අඩුයි කියලා. ඕන දැන් පෙන්නනවා කුෂිගේ ටීචර්ව. ඉතින් ටීචර් මේ වෙලාවේ බොස් කියන මැරයව වාහනේ දාගෙන යන ගමන් ඉන්නේ. ඉතින් මේ වෙලාවේ පෙන්නනවා මෙයා කවුද මෙයා මොනවද කරන්නේ කියලා. ඉතින් මෙයාගේ නම අදීරා. මෙයා හොඳ ට්‍රේනින් වෙච්ච IPS පොලිස් නිලධාරියෙක්. මෙයා කාලයක් තිස්සේ ප්ලෑන් කරලා ටීචර් විදියට රාවගේ ළමයිට දීපු සෙල්ලම් බඩුවක් කරා රාව කියන දේවල් අහන් ඉඳලා තියෙන්නේ. ඉතින් ඊළඟ දවසේ DCP රාම් මීඩියා වලට මේ හැමදේම පැහැදිලි කරලා මේ හැමදේකම අවසානයේ ළඟයි කියලා කියනවා. ඉතින් ඊළඟට පෙන්නනවා කුෂිගේ ටීචර් අදීරා සත්‍යව හම්බෙන්න එනවා. හැබැයි ජැකීකට ඉඩ දෙන්නේ නැහැ. මේ වෙලාවේ මෙයා ජැකීට කියනවා ජැකී වගේම එයාත් සත්‍යයට කුෂිටයි ආදරේ. එයාට දැනගන්න ඕනේ සත්‍යගේ වයිෆ්ට මොකද වුනේ කියලා. ඉතින් ඕන අවුරුදු 6කට කලින් පෙන්නනවා සත්‍ය යනවා මීරාගේ පවුලේ කට්ටිය හම්බෙන්න. හැබැයි මීරාගේ තාත්තා සත්‍යයට පොඩ්ඩක්වත් කැමති නැහැ. මොකද එයා පොලිස් නිලධාරියෙක් හින්දා. හැබැයි සත්‍ය කොහොම හරි මීරාගේ තාත්තවයි පවුලේ අනිත් අයවයි මෙතනදී කැමති කරව ගන්නවා. ඔන්න ඒත් එක්ක මෙතනට බාබර්ගේ මැරියෝ කට්ටියක් ඇවිල්ලා සත්‍යයට වෙඩි තියන පටන් ගන්නවා. ඉතින් සත්‍ය මීරාවයි යාගේ පවුලේ කට්ටියවයි කාමරයකට දාලා මැරියෝ එකින් එකව ඉවරක් කරන්න පටන් ගන්නවා. මේ අතරේ මීරා යාගේ පවුලේ කට්ටිය හිටපු කාමරේ දොර කැඩිලා එයාලා දකිනවා සත්‍ය මැරියෝන් ඉවරක් කරන විදිය. ඉතින් මීරාගේ තාත්තා මේක හරියන්නේ නැහැ. ඔන්න ඕකයි මම කිව්වේ කියලා මීරාව ඇදගෙන යන්න යනවා. ඊළඟ දවසේ බාබර්යාගේ පුතාගේ අවසන් කටයුතු කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ සත්‍ය මෙතනට ආපු ගමන්ම බාබර්ගේ කට්ටිය වාහනේ කුඩු කරන්න පටන් ගන්නවා. ඉතින් ඒත් එක්කම සත්‍ය එළියට ආවම හැමෝගෙම බැටරි බහිනවා. ඉතින් සත්‍ය කිසිම ගාණක් නැතුව බාබර් ළඟට යනකොට බාබර්ගේ රවුල කපන කෙනා මෙයාගේ බෙල්ල දැලිපියෙන් තුවාල කරනවා. ඊට පස්සේ මෙයා බාබර්ව ඇරස් කරන්න ආවේ කිව්වම හැමෝම මෙයාට ගහන්න එනකොට සත්‍ය බාබර්ගේ සරමෙන් ඇදලා අරන් බාබර්ගේ බෙල්ලට දැලිපිය තියාගෙන මෙතනින් එළියට අරන් යනවා. ඉතින් එළියට එනකොට මීඩියා වලින් ඇවිල්ලා මෙයාගේ ෆොටෝස් ගන්නවා වගේම මෙයාව එක්කන් යන වාහනේ බලද්දි වාහනේත් කුඩු කරලා. ඉතින් සත්‍ය මෙයාගේ මිනිස්සු හරිම මෝඩයි කියලා ඇවිලින කෙල්ලොත් මෙයාව දකින්නවනේ කියලා බාබර්ව හැමෝටම පෙන්නලා බාබර්ගේ නම්බුව ඉවරටම ඉවර කරලා දානවා. මේ අතරේ බාබර්ගේ පුතාගේ අලු බඳුනත් පෙරලිලා ඇවිල්ලා කානුවට වැටෙනවා. ඉතින් බාබර් ගොඩක් කේන්තියෙන් සත්‍ය දිහා බලාගෙන ඉන්නවා. කොහොම හරි ඊළඟට පෙන්නනවා බාබර් හිරේ ඉන්නවා. මේ අතරේ එයාගේ කට්ටිය ඇවිල්ලා එයාව එළියට ගන්න මේ පේපර්ස් සත්සන් කරන්න කිව්වම බාබර් මේවා පොඩි කරලා විසික් කරලා දානවා. ඉතින් ඊළඟට පෙන්නනවා සත්‍ය මීරට කතා කරන්න එනවා. මේ වෙලාවේ මීරා සත්‍යයට කියනවා මේ නගරේට සත්‍ය වීරයෙක් වුණාට එයාගේ පෞල් ජීවිතේට නම් ඒක අනිත් පැත්ත කියලා. ඉතින්
මේ සත්‍යයට කියනවා පොලිස් රස්සාවෙන් අයින් වෙලා එයාව බඳින්න බැරි නම් ටැක්සි එකකට කතා කරලා එයාව යවන්න කියලා. මේ වෙලාවේ සත්‍ය ටැක්සි එක කතා කරලා දෙනවා. මීරත් ඒක නැගලා ගෙදර යන්න යනවා. හැබැයි සත්‍ය 3ට ගනින්නත් කලින් මීර ආයේ ටැක්සි එකෙන් බහැලා ඇවිල්ලා සත්‍යයට හොඳටම ගහනවා එයාට යන්න දුන්නා කියලා. ඉතින් සත්‍ය hina වෙවි මීරට කියනවා ආයේ එනවා කියලා දන්න නිසායි කතා කරේ නැත්තේ. හැබැයි මෙච්චර ඉක්මනට එයි කියලා හිතුවේ නැහැ කියලා. මේ වෙලාවේ සත්‍ය යුනිෆෝම් එකට තරම මීරට ආදරේ කියලා මීරව වැළඳ ගන්නවා. ඉතින් ඊළඟට සින්දුවක් යන අතරේ පෙන්නනවා මීරා සත්‍ය දෙන්න ගොඩක් සතුටින් ලස්සනට එයාලා දෙන්නගේ මැරේජ් එක ගන්නවා. ඉතින් එයාලගේ මැරේජ් එකෙන් පස්සේ සත්‍ය මීරව ගෙදරට එක්කන් එද්දි මීරගේ තාත්තා සත්‍ය ගෙදරට එන්න කැමැත්තක් නැහැ වගේ. ඉතින් සත්‍ය එයාටත් මේ වගේ ගොඩක් ගෞරවයෙන් වගේම ආදරයෙන් ගෙදරට පිළිගන්නවා. ඉතින් ඔහොම කාලයත් එක්ක මීරට කුෂීවත් හම්බෙනවා. ඉතින් පවුල හැමෝම ගොඩක් සතුටු වෙනවා වගේම මෙයාලා කුෂීගේ පළවෙනි උපන්දිනයත් සමරනවා. ඉතින් සින්දුවෙන් පස්සේ මීරා ඉන්න තැනට සත්‍යවම මීරා යාට දැනෙන නිදහස වගේම මීරා යාට ආදරණීය සැමියෙක් ඉන්න නිසා එයාගේ ජීවිතේ අංග සම්පූර්ණයි කියලා සත්‍යයට කියනවා. සත්‍යගේ අම්මා විල්ලා කුෂීව නාවන්න උඩට එක්කන් යනවා කුෂීට සහෝදරයෙකුත් ඕනි කියලා. මේ වෙලාවේ සත්‍ය මීරගෙන් අහනවා මීරා ඇත්තටම කැමති සත්‍ය මොන වගේ ජීවිතයක් ගත කරනවටද කියලා. ඉතින් මීරා කියනවා එයා කැමති දුරම දුර පළාතකට ගිහිල්ලා සත්‍ය එයාගේම වැඩක් කරගෙන එයාත් එක්ක ගොඩක් ආදරෙන් ජීවත් වෙන්න. ඒ වගේම එයාලට බල්ලෙකුත් ඉන්නවා. එයාගේ නම තමයි ටයිගර් කියලා. ඒ වගේම සත්‍යගෙන් අහනවා මීරා කොහොම වයිෆ් කෙනෙක්ද කියලා. ඉතින් සත්‍ය ගොඩක් ආදරෙන් ඔයා කියලා කියන පටන් ගන්නකොටම මීරට වෙඩි උණ්ඩයක් වැදිලා විසික් වෙලා ගිහිල්ලා ඔළුව වදිනවා. මේ වෙලාවේ සත්‍යට හිතා ගන්න බැරි වෙනවා මොකද්ද මේ උනේ කියලා. ඉතින් ඒත් එක්කම බාබර් කටියත් එක්ක ඇවිල්ලා සත්‍යට වෙඩි තියලා යකඩ කටු තියෙන බෙල්ට් එකකින් සත්‍යට හොඳටම ගහන්න පටන් ගන්නවා. මේ අතරේ බාබර්ට එනවා කුෂී hina වෙන සද්දේ. ඉතින් මෙයා උඩට ඇවිල්ලා සත්‍යගේ අම්මවත් ඉවරයක් කරලා කුෂීවත් වතුරේ ගිලෙන්න ඇරලා පල්ලෙහාට ඇවිල්ලා සත්‍යට කියනවා අවුරුදු 3ක් තිස්සේ හිරේට වෙලා බලන් හිටියේ මම මේ දවස් වෙනකන් දැන් හැම දෙයක්ම සම්පූර්ණයි. ඉතින් දැන් ආයෙත් හිරේට යන්න යනවා කියලා. ටිකින් බාබර්ගේ කට්ටිය ගෙදර විනාශ වෙන්න හැමදේම හරි ගස්සලා යන්න යනවා. ඔන්න වාසනාවට මේ වෙලාවේ මීරට සීය එනවා. ඉතින් එයා ගොඩක් අමාරුවෙන් උඩට ගිහලා බලනකොට අම්මා මරලා තියනවා වගේම කුෂී වතුර ගිලිලා ඉන්නවා. ඉතින් මෙයා ඉක්මනින් කුෂීව අරගෙන ඇවිල්ලා සත්‍යයට කතා කරලා සත්‍යගෙන් අහනවා එයාට පොරොන්දු වෙන්න පුළුවන්ද කියලා. පොලිස් රස්සාව අතෑරලා මීර කලින් කියපු විදිහට කුෂී එක ජීවත් වෙන්න. ඉතින් සත්‍ය මීරට පොරොන්දු වෙලා වෙච්ච දේ ගැන ගොඩක් දුක් වෙනකොට මීර අහනවා අන්තිමට අහපු ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද කියලා. සත්‍ය කියනවා ඔයා මට බිරිඳ විතරක්ම නෙමෙයි ඔයා මට මගේ අම්මා කෙනෙක් වගේ කියලා. ඉතින් කියනවත් එක්කම මීරා ජීවිතයෙන් සමුගන්නවා. ඒ වගේම ටික වෙලාවකින් මුළු ගෙදරම පිපිරලා යනවා. මේ වෙලාවේ මේ දේවල් අහලා කුෂිගේ ටීචර් ගොඩක් දුක් වෙද්දි සත්‍ය කුෂිත් එක්ක මෙතනට එනවා. ඉතින් සත්‍යයට තේරෙනවා ටීචර් හැම දෙයක්ම දන්නවා කියලා. මේ වෙලාවේ කුෂි ගොඩක් සතුටින් ටීචර් වැළඳගෙන ගමනක් යන්න කතා කරනවා. ඉතින් ටීචර් සත්‍ය දිහා බලාගෙන කියනවා කුෂි කොහේ ගියා එයාත් එක්කම ඉන්නවා කියලා. ඔන්න ඊළඟ දවසේ සත්‍ය ගොඩක් බයෙන් ඉන්නවා. මොකද කුෂි එයා නැතුව තනියම ඉස්කෝල් ට්‍රිප් එකක් යන නිසා. කොහොම හරි කුෂිව බස් එකට නග්ගලා ගෙදර යනකොට සත්‍යට කෝල් එකක් එනවා. ඉතින් මෙයාට කෝල් එක ඇවිල්ලා තියෙන්නේ බාබර්ගෙන්. බාබර් මේ වෙලාවේ හිරේ ඉන්නේ. ටිකකින් බාබර් සත්‍යගෙන් දුක සබහලා පිටිපස්ස හැරිලා බලන්න කියනවා. ඉතින් ඒත් එක්කම ස්කූල් බස් එකේ ඩ්‍රයිවර් එකපාරටම බස් එක පාලමෙන් ගඟට කපනවා. ඉතින් බස් එක ගඟට වැටිලා වතුර යට යන්න පටන් ගන්නවා. මේ වෙලාවේ සත්‍ය ඉක්මනින් ගඟට පනිනවා. ඒ වගේම බෝට් වලින් ළමයිව බේර ගන්න කට්ටිය එනවා. ටික වෙලාවකින් ගොඩ දෙනෙක්ව බේර ගන්නවා. හැබැයි තාමත් කුෂී බස් එකේ. ඉතින් සත්‍ය ඉක්මනින් ගිහිල්ලා කුෂීවත් බේරගෙන එනවා. ටික වෙලාවකින් සත්‍ය ගොඩක් දුක් වෙන්න පටන් ගන්නවා මේ හැම දෙයක්ම උනේ එයා නිසා කියලා. ඒත් එක්කම බාබර්ගෙන් කෝල් එකක් එනවා. ඉතින් සත්‍ය කෝල් එක ආන්සර් කරාම බාබර් කියනවා කුෂිව පොඩ්ඩක් නෑවුවා විතරයි එයා ඉක්මනටම කුෂිව බලන්න එනවා කියලා. ඉතින් ඊළඟට පේනවා අම්මා කෙනෙක් එයාගේ දුවව හොයලා දෙන්න කියලා පොලිසිය ලොක්කට එයා ගාව තියෙන එකම දේ කියලා රත්තරන් මාලයක් දෙනවා. ඉතින් මේ පොලිස් ලොක්ක ඒකත් අරන් මේ අම්මට කියනවා ඔයාගේ දුව කිසිම වැඩකට නෑ. ඉතින් ඒක නිසා එයාට වද දෙන්නේ නැතුව මෙතනින් යනවා යන්න කියලා. ඉතින් මේ අම්මා අඩාගෙන ඇවිල්ලා එයාගේ පවුලේ කට්ටියට කියනවා මේ දෙයින් කිසිම වැඩක් වෙන්නේ නැහැ කියලා. ඒ වගේම මෙයා දෙවියන්ගෙන් ඉල්ලනවා මේ වගේ කට්ටියට දඩුවම් කරන්න කියලා. මොකද මේ වගේ අයට දඩුවම් කරන්න වෙන කවුරුවක්වත් නැහැ කියලා. ඉතින් ඔන්න ඔහම කියනවත් එක්කම සත්‍ය එයාගේ ජීප් එකේ මෙතනට එනවා. ඒ වගේම අර අම්මා හොයලා දෙන්න කියපු එයාගේ දුවත් මේ පොලිස් නිලධාරියාගේ ඉස්සරහට එනවා. ඉතින් මේ අතරේ පෙන්නනවා සත්‍ය ගිහිල්ලා ගෑන් ළමයිව බේර ගන්නවා. මේ වෙලාවේ සත්‍ය පොලිසිය ඇතුළට ඇවිල්ලා පොලිස් ලොක්කව බය කරන්න පටන් ගන්නවා. ඉතින් ඒකෙන් පස්සේ පෙන්නනවා සත්‍ය ටී එකක් බොන ගමන් ඉන්නවා. මේ අතරේ
ටී එක ගෙනාවු පොලිස් නිලධාරියට කියනවා පොලිස් ලොක්ක මිනිසුන්ගෙන් ගත්ත සල්ලි රත්තරන් ඔක්කොම ආයෙත් ඒ මිනිසුන්ටම දෙන්න කියලා. ඉතින් කාලි කියන පොලිස් නිලධාරියා කියනවා එයාට එහෙම කරන්න බෑ මොකද ලොක්කයාව මරයි කියලා. ඉතින් එහෙම කියනවත් එක්කම එයා දකිනවා පොලිස් ලොක්කව සත්‍ය මාරලා එල්ලලා තියෙනවා. ඉතින් ඊළඟ දවසේ කමිෂනර් මෙතනට ඇවිල්ලා කාලිගෙන් අහනවා කවුද මේක කරේ කියලා. මෙයා කෙලින්ම කියන්නේ IPS සත්‍ය වර්ම කියලා. ඉතින් කමිෂනර් මැරිච්ච මිනිස්සේ කොහොමද එන්නේ අහලා කාලිය පිස්සන් කොටුවට දාන්න කියලා යන්න යනවා. ඔන්න ඊළඟට පෙන්නනවා සත්‍ය ගිහිලා බාබර් හිර කරන් ඉන්න ගෑනු ළමයිව බේර ගන්නවා වගේම එයාගේ බිස්නස් තියෙන තැන් වලට ගිහිල්ලා ඒ තැන් පුපුරවලා දානවා. ඉතින් මේ දේවල් ටීවී එකේ channel වලින් පෙන්නද්දි කුෂී දකිනවා. මේ වෙලාවේ කුෂී කියනවා එයාගේ තාත්තා සුපිරි වීරයෙක් කියලා. ඉතින් මේ අතරේ බාබර් හිරෙන් නිදහස් වෙලා ඇවිල්ලා මේ දේවල් බලාගෙන ඉන්නවා. මේ වෙලාවේ එයාගේ සහෝදරයා ඇවිල්ලා එයාලගේ හැම දෙයක්ම සත්‍ය විනාශ කරා කියලා කියනවා. මේ වෙලාවේ බාබර් කියනවා සත්‍යගේ හැමදේම හෙටින් ඉවරයි කියලා. ඔන්න ඊළඟට පෙන්නනවා අලුතෙන් හදන ගොඩනැගිල්ලක ආරක්ෂක උපකරණ නැති නිසා වැඩ කරන අය උද්ඝෝෂණය කරනවා. මොකද මේ වෙනකොටත් ගොඩක් කට්ටිය මැරලා නිසා. ටික වෙලාවකින් බාබර්ගේ සහෝදරයා මෙතනට එනවා. එයා ඇවිල්ලා මැරිච් කෙනෙක් වෙනුවෙන් ලක්ෂ ගාණක් ගෙවන්නම් කියලා කොන්ට්‍රැක්ට් එක බාරව ඉන්න කෙනාට පගාවක් දීලා ආයෙත් වැඩ පටන් ගන්න කියනවා. ඉතින් මේ වෙලාවේ ළමයේ කඩනවා එයාගේ අම්මත් මැරිච්ච අය අතර ඉන්න නිසා. බාබර්ගේ මල්ලි මේ ළමයව දැකලා එයාට චොකලට් කන්න කියලා සල්ලි දෙනවා එයාගේ ඇඬිල්ල නවත්තන්න ඕන නිසා. රෑ වෙලා මෙයා සින්දුවක් අහගෙන සතුටින් ඉන්නකොට මෙතන සද්දයක් එනවා. ඉතින් මෙයාගේ මිනිස්සු මොකක්ද කියලා බලද්දි සත්‍යගේ වාහනේ මෙතන තියෙනවා. ඉතින් මෙයාලා දුවලා ඇවිල්ලා වාහනේ ඇතුළ බලද්දි මෙයාලා එකින් එක්කෙනාට ගහලා මෙයාලා එතනින් කවුරු හරි ඇදගෙන යනවා. වැඩි වෙලාවක් යන්න ගලින් බාබර්ගේ මල්ලි මෙතනට ඇවිල්ලා බැලුවම දකිනවා මෙයාගේ කට්ටිය හැමෝම බිම වැටිලා ඉන්නවා. ඔන්න ඒත් එක්කම සත්‍ය මෙතනට ඇවිල්ලා මෙයාට පහර දෙන්න පටන් ගන්නවා. මේ වෙලාවේ මෙයා බාබර්ට කෝල් කරලා මේක ගැන කියලා ළඟ තියෙන තුවක්කුවක් අරන් වෙඩි තියන්න පටන් ගන්නවා. ඉතින් සත්‍ය ඉක්මනින් මෙයාගේ ළඟට ඇවිල්ලා මෙයාට යකඩ කූරකින් අනිනවා. මේ වෙලාවේ මෙයා සත්‍යට වඳිනවා එයාට ජීවත් වෙන්න දෙන්න කියලා. ඒත් එකම සත්‍යයට මතක් වෙනවා මෙයා එයාගේ අම්මව මරපු එක. ඉතින් මෙයාට ගොඩනැගිල්ලෙන් විසික් වෙන්න පයින් පාරක් ගහනවා. ඔන්න ඊළඟට පෙන්නනවා පොලිස් කමිෂනර් අදීරට කෝල් කරලා සත්‍යව කොහොම හරි අල්ලගන්න ඕනි කියනවා. හැබැයි කමිෂනර් කෝල් කරලා තින්නේ ඒකට නෙමෙයි. එයා දන්නවා අදීර දැන් ඉන්නේ සත්‍යගේ පැත්තේ කියලා. ඉතින් අදීරට කෝල් කරලා තින්නේ අදීරගේ ෆෝන් එක ට්‍රැක් කරලා එයාලා ඉන්න තැන දැනගන්න. ටික වෙලාවකින් කමිෂනර් කට්ටියක් අරන් මෙයාලා ඉන්න තැනට එනවා. හැබැයි අදීරයි ජැකී දන්නවා මෙතනට මෙහෙම කට්ටියක් එයාලව අල්ලගන්න එනවා කියලා. ඉතින් මෙයාලා කට්ටිය එනකන් සූදානමින් ඉඳලා එයාලා ආවම එයාලට හොඳටම ගහන්න පටන් ගන්නවා. මේ අතරේ කුෂි ඇඳයට වෙලා හැංගිලා ඉන්නවා. ආපු කට්ටිය හොඳටම වැඩි. ඉතින් මෙයාලට එයාලත් එක්ක සටන් කරලා දිනන්න බැරි වෙනවා. ටීකලාගෙන් බාබර් සත්‍යයට කෝල් කරලා කියනවා එයා යාගේ මල්ලිව දුන්නා සත්‍යගේ මරණය වෙනුවෙන්. ඉතින් ඉක්මනින් වරායට එන්න කියලා. සත්‍ය ජැකීට කෝල් කරාම ජැකී ෆෝන් එක ආන්සර් කරන්නේ නැහැ. ඉතින් සත්‍ය ඉක්මනින් වරායට පිටත් වෙනවා. මේ අතරේ කුෂි අදීරයි කෙල්ලෝ පිරිච්ච කන්ටේනර් පෙට්ටියක් ඇතුළේ ඉන්නවා. ටීකලාගේ සත්‍ය බාබර් ඉන්න තැනට එනවා. ඇවිල්ලා බාබර්ට කියනවා එයාගේ දුව මේවට ගාව ගන්න එපා කියලා. මේ වෙලාවේ බාබර් අහනවා දෙවියන්ගෙන් දේවල් ඉල්ලන්නේ කොහොමද කියලා. ඉතින් සත්‍ය දන ගහලා වැඳලා බාබර්ගෙන් ඉල්ලනවා කුෂීට යන්න දෙන්න කියලා. මේ වෙලාවේ බාබර්යා හරියටම දන්නේ නැහැ මොන කන්ටේනර් එකේද කුෂී ඉන්නේ කියලා. එයා කට්ටියට සත්‍යව අල්ලගන්න කියනවා. ඉතින් මෙයාලා සත්‍යව අල්ලගෙන එල්ලලා හොඳටම ගහන්න පටන් ගන්නවා. මේ අතරේ නැවත් වරායෙන් පිටත් වෙන්න සූදානම් වෙනවා. ඉතින් බාබර් මේක ගැන ගොඩක් සතුටින් සත්‍යයට සින්දුවක් කියනවා. මේ අතරේ කුෂී කට්ටියට එකතු වුණොත් කරන්න බැරි දෙයක් නැහැ කියලා දුවගෙන ඇවිල්ලා කන්ටේනර් එකේ හැප්පෙන්න පටන් ගන්නවා. හැබැයි එකින් අර ගොඩක් රිදලා පැත්තකට වෙලා ඉන්නකොට කුෂීගේ ටීචර් අදීර ඇවිල්ලා කුෂිත් එක්ක එකතු වෙනවා. ඉතින් අනික් කට්ටිය මෙයාලා දිහා බලන් ඉඳලා මෙයාලා දෙන්නට එකතු වෙනවා. ටිකින් බාබර් කියනවා සත්‍යව ඉවරයක් කරන්න කියලා. ඉතින් එක්කෙනෙක් සත්‍යව ඉවරයක් කරන්න එනකොටම මීර ඇවිල්ලා සත්‍යයට කියනවා කුෂී කියලා. ඔන්න මේ වෙලාවේ සත්‍යව ඉවරයක් කරන්න එන කෙනාගේම ආයුධෙන් එයාව ඉවරයක් කරලා පල්ලෙහාට බහිනවා. ඉතින් මේක දැකලා බාබරුත් පුදුම වෙනවා මොකද්ද මේ වෙන්නේ යන්නේ කියලා. ඉතින් සත්‍යව ඉවරයක් කරන්න එන කෙනෙක්ගේ තුවක්කුවක් අරන් මෙයා ගොඩ දෙනෙක්ව මෙතනම ඉවරයක් කරලා මෙතනින් පැනගෙන ආයෙත් ටික වෙලාවකින් ඇවිල්ලා බාබර්ට හොඳටම ගහලා කන්ටේනර් එකේ බිමට වට්ටනවා. ඊපස්සේ ඉක්මනින් උඩ එල්ලලා තියෙන කන්ටේනර් එකක් ඇතුලේ හැංගෙනවා. ඉතින් හැමෝම මේ කන්ටේනර් එකට වෙඩි තියලා පෙට්ටිය බිමට වට්ටනවා. ඔන්න ඒත් එක්කම සත්‍ය ආශ්‍රයගේ පිටේ මෙතනින් එළියට ඇවිල්ලා එකින් එක්කෙනාව ඉවරයක් කරලා දානවා. කොහොම හරි හැමෝම ඉවර වුණාට පස්සේ කුෂී ඉන්න නැවට ගිහිල්ලා කුෂීවයි හිර කරලා හිටපු ගෑන් ළමයිවයි මෙතනින් බේර ගන්නවා. ටික වෙලාවකින් කුෂී මේ දෙන්නත් එක්ක මෙතනට ඇවිල්ලා බාබර් එක කතා කරන්න යනවා. ඉතින් කුෂී ඇවිල්ලා බාබර්ට කියනවා එයා දන්නවා එයාගේ අම්මට බාබර් කරපු දේ ඒ වගේම මේ වෙනකන් කරපු හැම දෙයක්ම ඒත් මම ඔයාලට සමාව දෙන්න කැමතියි
කියලා කුෂි බාබර්ට කියනවා. ඒ බාබර් මේ වෙලාවේ කියනවා මම සිංහෙක් කියලා. ඉතින් කුෂි ඇවිල්ලා සත්‍යයට කියනවා මෙයාට මම මෙහෙම කිව්වට තේරෙන්නේ නැහැ. මෙයාට තේරෙන භාෂාවකින් කියලා දෙන්න කියලා මෙතනින් යන්න යනවා. මේ වෙලාවේ සත්‍ය බාබර්ට කියනවා කුෂියාගේ අම්මව මරුවා කියලා දැන ඔයාට සමාව දුන්නා. අපරාධෙදා මටම ඔයාගේ පුතත් එක්කම ඔයාව ඉවරයක් කරන්න තිබ්බේ කියලා මෙතනින් යන්න හදනකොට බාබර් කියනවා මාව ඉවරයක් කරන්න නැත්නම් මං ආයෙත් ඔයාගේ පස්සෙන් එනවා කියලා. ඉතින් සත්‍ය ඇවිල්ලා මම ඔයාට සමාව දෙනවා කියලා මෙතනින් යන්න යනවා. ඉතින් බාබර් ගොඩක් සතුටින් hina වෙදි දකිනවා කන්ටේනර් පෙට්ටිය ඇතුළේ හිටපු කෙල්ලෝ බාබර් දිහා බලාගෙන ඉන්නවා. ඉතින් ඒත් එක්කම කෙල්ලෝ බාබර්ගේ පැත්තට දුවන් එනවත් එක්කම ඒ සීන් එක එතනින් ඉවර වෙනවා. ඔන්න අවුරුදු 2කට පස්සේ පෙන්නනවා මුහුදු මැද්දේ තියෙන නැවක ගැහණු වෙන්දේසියක් යනවා. මේ වෙලාවේ පොලිස් කමිෂනර් සත්‍යවයි ජැකීවයි අදීරවයි ඒ වගේම තව කෙනෙක්වත් මෙතනට අල්ලන් එනවා. ඉතින් අන්තිමට මේ ගේන කෙනා තමයි දරුණුම කෙනා කියලා සත්‍ය කියනවා. හැබැයි මෙතන ඉන්න ලෝක සත්‍ය කියන දේ අහන්නේ නැතුව මෙයාට කට්ටිය ධම්මල ගහන්න පටන් ගන්නවා. ඉතින් ඒත් එක්කම මෙයා මේ මැරයොන්ට ගහලා එයාලව ඉවරයක් කරන්න පටන් ගන්නවා. ටික වෙලාවකින් මෙයා යාගේ මූණට දාලා තිබ්බ රෙද්ද එයා අයින් කරනවා. ඔන්න ඉතින් මෙච්චරලා මේ ඉඳලා තියෙන්නේ සල්මන් ખાන්. මෙයා සත්‍යයත් එක්ක එකතු වෙලා මෙතන හැමෝම ඉවරයක් කරලා අදීරට රිමෝට් එකක් දෙනවා බෝම්බයක් කියලා. ඉතින් නැව පිපිලා යනවත් එක්කම කතාව අවසන් වෙනවා. ඉතින්